නිර්මාණල් මලුත් අරගෙන අපි මේ යන්නේ රුවන්වැලි මහා සෑය වඳින්න. අද පෝය දවසක්. ඒ හින්දා පොඩ්ඩක් සෙනඟ වැඩි. අපි එතනට යනවත් එක්කම පූජාව නම් පටන් අරගෙන. මල් පූජා කරලා අපි සෑ මළුවේ ටිකක් ඉඳගෙන හිටියා. ඒ ඉඳගෙන ඉන්නකොට ඈතින් ඉර පායනවත් එක්කම රුවන්වැලි සෑයට වැටෙන ඒ ඉර එළිය හරිම ලස්සනයි. ගොඩක් හිත නිවෙනවා. මේ සෑ මළුව කියන්නේ හිත නිවන තැනක්. ටික වෙලාවක් ඉඳගෙන ඉන්නකොට තමයි දැක්කේ ඉර එහා පැත්තෙන් පායගෙන එනකොට මේ පැත්තේ රුවන්වැලි සෑයේ චෛත්‍ය වටේට වලාකුළු වලින් මල් පෙති හදලා. මේ දේ දකින්න මගේ ඇස් පිංකාරයි. ඉතින් එයයි මමයි දෙන්නම මේ මළුවේ ටිකක් වාඩි වෙලා ඉඳලා ඊළඟට අපි යන්න හදන්නේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳින්න. මේ ගමනට එයාගේ මගේ අම්මලා තාත්තලා එක්කන් යන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණට මේ ගමන අපි දෙන්නත් නොහිතපු වෙලාවක වැටුණු ගමනක්නේ. ඉතින් ආයෙ පාරක් අපි අම්මලා තාත්තලා එක්ක එනවා කියලා හිතාගෙන වැඳගත්තා. ශ්‍රී මහ බෝධියට බෙහෙත් මල් පහන් පූජා කරලා අපි යන්න පිටත් වෙනවා. ටිකක් නම් සෙනඟ වැඩි අද. ඉතින් මම ඔයාලට කියන්නේ අනුරාධපුර පොළොන්නරුව වැඳගන්න එනකොට හම්බෙන වැව් තියෙනවනේ. ඒව ගෙන් නෑවට නම් කමක් නැහැ. ඒත් නාන සුදුසු තැන් වලින් නෑවනම් හොඳයි. නාන සුදුසු තැන් වලින් නාලා සතුටු වෙලා ආපහු ගෙදර එන්න පරිස්සමට. ඉතින් අපි දෙන්නත් හිතේ හැටියට වැඳගෙන පරිස්සමට ගෙදර ආවා. මම හුඟක් ආසයි එයත් එක්ක ඇවිදින්න. පුළුවන් හැම වෙලාවකම එයා මාව කොහේ හරි ඇවිදින්න එක්කන් යනවා. ඉතින් මේ බලන්නකෝ මේ වැවේ ලස්සන. මං ඉන්න පළාතේ මේ වගේ වැව් නෑනේ. මං හරි ආසයි වැව් වලට. ඉතින් බලන්නකෝ මෙයාලා නම් හොඳට නානවා. මෙතනට යනකොට බලු පැටව් ගොඩාරියක් හිටියා. එයාලා අපිව කවදාවත් දැකලා නැති වුණාට එතනට ගියාම අපි ගාවට ආවේ හැමදාම දකින අය වගේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා හැමෝම.